අවසරයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. මේ වෙසක් පොහොය දවසට පොසොන් පොහොය දවසට ඇස්වල පොහොය දවසට අපිට විවිධ පළාත්වල විවිධ ආකාරයේ තොරන් දකින්න ලැබෙනවා. ඔබ වහන්සේගේ පන්සල තුලත් මෙසේ වෙසක් තොරණක් ඔබ වහන්සේ ඉදි කරන්න අවසර දීලා තියෙනවා. ඒ පිළිබඳව කියන්නකෝ අපේ හාමුදුරුවනේ. ඔසිල් දෙනාට තෙරුවන් සරණයි. අපි ගණේමුල්ල ධර්මස්වද්දම් විහාරස්ථානයේ 2015 ආරම්භ කරන්න යෙදුණා. තොරන් කමිටුවක් මගින් ඇත්තටම අපි තොරණ නිර්මාණය කරන්න හිටියේ අපි පෞද්ගලික 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනා පෞද්ගලික ධනය පරිත්‍යාග කළා තමයි තොරණ නිර්මාණය කරන්න හිටියේ. සුමේමව තරුණ එකමුතුව. එතනට සේරනූර පොලිස් ස්ථානාධිපති අපේ පුලිහෙත්‍යාරච්චි මහත්මයා, ඒ වගේම දයාවර හතුරුසිංහ මහත්මයා, සෝහන් සිරිමෝන් පෙරේරා මහත්මයා, ප්‍රසන්න හෙත්‍යාරච්චි මහත්මයා, ආයත වසන්ත කුමාර මහත්මයා, ඒ වගේම අපේ සුසාන් ගුණවර්ධන, ඒ වගේම නිසාන්ත පෙරේරා කියන අපි සියලු දෙනා එකතු වෙලා අපි කතා කරන්න යෙදුණා. අපි වෙසක් එකට මොකක් හරි කරමු. මොකද පෙරහැරක් කළා ඉස්සර පෙරහැර නැවතුණා. මගේ දායකයන්ගේ තියෙන ගුණාත්මක භාවය කියන්නේ පුතේ කිසිම වෙලාවක ඒ අය බෑ කියන්නේ නැතුව නෑ කියන්නේ නැතුව අප්‍රමාණ සතුටකින්. විශේෂයෙන්ම අපේ රතනවංශ ගණේම රතනවංශ හාමුදුරුවෝ කරු ධම්ම රතන හාමුදුරුවෝ ඒ කට්ටිය තමයි කිචි පොඩි හාමුදුරුවෝ. දැන් පොඩි හාමුදුරුවෝ 14ක් වැඩ ඉන්නවා. ඉතින් මේ හැම පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගේම උනන්දුවත් ඒ වගේම ආශිර්වාද ඒ අයගේ උදව් උපකාර මොර තමයි අපි මේක සිද්ධ කරන්නේ. එතකොට අපිට අර මං කියවනේ මේ මෙහෙම කරමු කියලා ඊට පස්සේ දායකය ගොඩක් අපිට ආධාර කළා. අපි ඉස්සල්ලාම අපේ අත්තනගල් ප්‍රදේශයේ අපේ නිසාන්ත මහත්මයාත් එක්ක තොරන් නිර්මාණය කළ මේ දක්වාම ඉතින් මේ මහත්මයා පසු කාලීනව ඒකෙන් බැහැර වෙලා ගියා. ඊට පස්සේ මට තියෙන ලොකුම සතුට තමයි මේ චිත්‍ර නිර්මාණය කළේ මගේම දායකයෙක්. මේ තොරණ මේ තොරණ මේ 2026 ඇර අනිත් සියල්ලම එකක් පළවෙනි තොරණ ඇර අනිත් සියල්ලම මේ අපි 6 වෙනිදා නිර්මාණය කරන්නේ. ඒ සියල්ලම අපේ උපුල් නිසාන්ත මහත්මයා පන්සල පිටිපස්සේ මුංචි කාලේ අපිට බැනර් එකක් අනින්ද කියලා දුන්නා. අකුරු හැඩතල කියලා දුන්නේ සාන්තය තමයි නිර්මාණය කළේ. සාන්තයියත් අද ජීවතුන් අතර නැහැ. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට කලින් පැවසුවා පොඩි ස්වාමීන් වහන්සේලා සාමරණේර ස්වාමීන් වහන්සේලා 14 දෙනෙක් මෙම පන්සලේ වැඩ සිටිනවා කියලා. ඇත්තටම ඒ පිළිබඳවත් ඇසීම ඉතාමත් සතුටුයි. ඒත් එක්කම මේ තොරණ ගලම්මන ප්‍රීතිය ඇති කිරීමට ඔබ වහන්සේ දරන උත්සාහය ගැන ඉතාමත් අපි කෘතඥ පූර්වක වෙනවා හාමුදුරනේ. අපි තොරණ කියන එක දැන් වර්තමානයත් එක්ක තාක්ෂණයත් එක්ක බැඳිලා තියෙනවා. හැබැයි මා දකිනවා ඒ තාක්ෂණයට වඩා මිනිස්යාගේ ශිල්පීය දක්ෂතාවය, චිත්‍ර ශිල්පියාගේ ශිල්පීය දක්ෂතාවය, ඒ වගේම මේකේ ඉලෙක්ට්‍රිකල් කරන එකනාගේ දක්ෂතාවය, විදුලි බබුල් රටා නිර්මාණය කරන එකනාගේ දක්ෂතාවය, ඒක අර අලුත් තාක්ෂණයට වඩා ඔහුගේ තියෙන දක්ෂතාවයත් එක්ක මේ තොරණ ගියා නම් දැන් අපි කියන්නේ LED ක්‍රමයටනේ දැන් තොරණ නිර්මාණය කරන්නේ. මම මේ පාර නිර්මාණය කරන අයියගේ තුහිතයිගෙන් තිල්ලිමක් කළේ තුහිතයියේ මට ඕනේ පරණ ක්‍රමයට. ඒ කියන්නේ අපි අලුත් තාක්ෂණ අකමැතිකමක් නෙමෙයි. අර පාරම්පරික චිත්‍ර ශිල්පියාට වටිනාකමක් දීලා ඒ බබුල් විදුලි රටා නිර්මාණය කරන ශිල්පියාගේ දක්ෂතාවයට තැනක් දීලා ඒකම ඒකත් එක්ක අපි ඉදිරියට ගෙනියනවා නම් සමහරට එයයි ජීවන වෘත්තිය වෙන්න පුළුවන්. ඊට වඩා එයයි මේ ශාසනය කියන්නේ මේ වෙසක් පොය තෙමගුල වෙන විශාල සේවාවක් කරනවා. එතකොට අපි ගාන්න පුංචි ළමයෙක් කියන්න දුකයි අද පුංචි ළමයෙකුට වෙසක් කෝඩුවක් නිර්මාණය කරන්න හැකියාව නැත්තේ කුමක් හින්දාද කියන්නකෝ. වෙසක් කෝඩුවත් හදලා අලවලා අපි අතටපත් වෙන තත්වයටම අපේ හැකියාව හීන වෙලා දීර වෙලා ගිහිල්ලා. එතකොට හීන වෙලා ගිහිල්ලා නේ අපේ එක. එතකොට අපි ඒකෙන් කරන්න ඕනේ අපි පුංචි කාලේ ඔබට මට මතක ඇති චූටි කාලේ වෙසක් කෝඩුවක් අදපුවම ඒකේ තිබුණු සතුට තමන්ගේ අත් දෙකෙන්. එතකොට මේ තොරන් නිර්මාණය කරනකොට ඒ ශිල්පීය දක්ෂතාවයත් එක්ක ඔහු කොච්චර සතුට භාවයටපත් වෙනවද? ඒක අපි ශාසනයේ පුළුවන් තරම් අපි කරන්න ඕන පාරම්පරික දේවල් අපිට ආවේනික වුණ දේවල් මම හිතන්නේ වෙන රටවල් වල මෙහෙම තොරන් නිර්මාණය කරන්නේ නැහැ. සන්තුෂ්ටිය හා භක්තිය වඩවන කාරණයක් වුණා අපේ ලොකු හාමුදුරන්ගේ අනුශාසනාව. ඒ වගේම එම පන්සලෙහි දායක පිරිස ගැන. ඒ වගේම අපි ආවා කේල් සුසිත දේවප්‍රිය. මෙම ඔබට පෙනෙන තොරණ නිර්මාතෘ. ඒ වගේම තවත් තොරන් කිහිපයක අර්ථකාරයෙක්. ඔහු
තමන්ගේ කතාව පටන් ගන්න කලින් තමන්ගේ පියාවන බණ්ඩාරගම ජයරත්න අයියා නොහොත් කේල් ජයරත්න මැතිදුන්න හා උපාලි අතුගෝරල ඔහු තොරන් නිර්මාණකරුවෙක් මතක් කළේ ඉතාමත් සෙනෙහසින්. අපි දැන් ඇවිදින්නේ මේ තොරණේ නිර්මාණකරුව හම්බෙන්න. ඒ වගේම මෙහි හිමිකරු. මේ මාමට තියෙනවා ලොකු කතාවක් අපිත් එක්ක කියන්න නේද මාමේ? අපිට පොඩ්ඩක් කියමු බලන්න මේ කතාව. එහෙම ඉතින් මම ඇවිල්ලා සාම්ප්‍රදායික තොරන් නිර්මාණකාරයෙක්. මම අපේ කියන්නේ අපේ තාත්තත් තොරන් කරපු කෙනෙක්. තාත්තගෙන් මම මුලින් ඉගෙනගෙන වැඩිදුර මම ඉගෙන ගන්න මම තොරන් කරනවා. මේක ඇවිල්ලා සාම්ප්‍රදායික තාක්ෂණය. ඒ කියන්නේ අපේ අතීතේ ඉඳන් අපේ තාත්තලට එහාගේ කාලේ ඉඳන් ඉගෙනගත්තු තාක්ෂණයෙන් තමයි මම වැඩ කරන්නේ. ඔව්. තොරන් කලාව කියන එක ගැලපෙන්නේ සාමාන්‍යයෙන් ඒකට තමයි. නමුත් දැනට නම් තොරන් කියලා කරනවා මේ LED වලින් නිර්මාණ. ඒවත් තොරන් තමයි. නමුත් ඒකට වැඩි එහා ගිය කතාවක් තියෙනවා මේ එක වැඩ කරනකොට. මම මාස 6-7ක් පුරා මහන්සිලා තමයි මේ තොරන් නිර්මාණය කරන්නේ. ඒ පිළිබඳව පොඩ්ඩක් කියන්නකෝ. ඔබට සේවකින් සොයා ගන්න ඕනේ. ඒ වගේම විවිධ භෞතික මේ ද්‍රව්‍ය ලබා ගන්න ඕනේ. එහෙම බොහෝ ප්‍රශ්න ඕගොල්ලන්ට ඇති. ඒක තමයි දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ. මට නෙමෙයි මේ තොරන් ශිල්පීන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ සේවක ප්‍රශ්නේ. මොකද මේ තොරන් කලාව ඉගෙන ගන්නවත් ඉස්සරහට පවත් ගන්නත් දැන් කවුරුක්වත් නැහැ. ඒවත් ඉදිරියට වෙන අඩුයි. තරුණ පිරිසම ඒක ඉදිරියට වෙන අඩුයි. අර අපේ තියෙන ආසාවට උමනාවට ඒ එදා ඉඳන් කරගෙන ආව මිසක් මේක ඉස්සරහට ඉන්න පවතිද කියන එකත් ගැටලුවක්. විශේෂයෙන් සිංහල සේවකින්ගේ අඩුවක් අපිට දකින්න ලැබුණා. මෙතනත් ඉන්න අපේ දෙමළ සහෝදරවරු ඇත්තටම දෙමළ අයියලා ඉන්නේ මේ අපේ ආගම සම්බන්ධ දේවල් වලදී ඉතාමත් වටිනවා මේගොල්ලෝ කාර්යබරේ නේද? ඔව් දැන් මට දැන් ඒ කියන්නේ අපේ සිංහල කට්ටිය අඩුවක් තියෙන ඉඳ තමයි මම දැන් ඔය දෙමළ කීප දෙනෙක් එකතු කරගෙන තියෙන්නේ. ඉතින් අර එහෙම කියලා වේලා ඉතින් අපි මේකේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අර ඒගොල්ලන්ට උනත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. දැන් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේකේ ඒ සීමාවට එහා ගිය කාර්යයක් තියෙනවා මේ සියලුම දේවල් වලට. මොකද තොරණක් කරනවා කියන්නේ බල්බ් එකකට ලයිට් එකක් අමුණන එකම නෙමෙයිනේ. ඒක නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න ඕන. කලාත්මකව ඉදිරිපත් කරන්න ඕන. ඒ සඳහා පිරිසක් තමයි දැන් නැති වෙලා තියෙන්නේ. අපි මේ ඉන්නේ ෆ්ලෑෂර් කොටයක් ඉස්සරහනේ. ඒකේ තියෙනවා ඉතාමත් විශාල ඉංජිනේරු තාක්ෂණයක්. මේ වගේ තාක්ෂණය දැන් ඉතාමත් අඩුයි නේද මාමේ? ඔව් අඩුයි. දැන් තියෙන්නේ දැන් තියෙන ක්‍රමේ නම් හරි සරලයි ලේසි. දැන් තියෙන මෙමරි කාඩ් එකකට කම්පියුටරෙන් ප්‍රෝග්‍රෑම් එක දාලා දීලා ලයිට් වල ටිකක් බෝඩ් එකට ගැහුවා. ඒකට දාලා විල්ලා දුවන්න. ඒක තමයි දැන් තියෙන ක්‍රම. නමුත් මේ තාක්ෂණය කරන්න බෑ ඒක කරන කෙනෙකුට. තම සූක්ෂම බුද්ධිය. මේක කරපු කෙනෙකුට ඒක කරන්න ලේසි. නමුත් ඒක කරන කෙනෙකුට මේක කරන්න අපහසුයි. බැරි කමක් නැති ඉගෙන ගත්තොත්. ඉතින් අර මේක ඉගෙන ගන්න අය තමයි නැත්තේ. ඒ වගේම මේ මාමා අපිට ඉතාමත් විශේෂ කතාවක් කිව්වා. මේ තොරන් තාක්ෂණය ඔබට ඉගෙන ගන්න කැමති නම් ඕන වෙලාවක පුරුදු කරනවා කියලා. මම මේ ගැන පොඩ්ඩක් කියමුකෝ අපි. ඔව් මම කැමතියි මේක ඉතින් ඇත්තටම මේ තාක්ෂණය මම ඉගෙනගෙන මගෙන් පස්සේ මේක නැවතම බැරිය හොඳයි. තවත් කෙනෙක් ඉගෙනගෙන තව දුරටත් කරගෙන යන්න. මම කැමතියි ඕනම වෙලාවක ඕනම කෙනෙක් මම නොදන්න කෙනෙක් කියලා මගෙන් අහුවොත් මේක කොහොමද කරන්නේ මම මෙහෙම කරන්න ආසයි කියලා මම ඕන කෙනෙකුට සහයෝගය දෙනවා. මේ කල් වේලා ඇතුව කතා කරලා වෙලා තමන් තනියෙන් තෝරන කරනවා මට කතා කරලා හරි උදව්වක් ඉල්ලුවොත් මම ඕන වෙලාවක කරන්න ලෑස්ති. මොකද ඒකෙන් මගේ වෘත්තියට හානියක් වෙන්නේ නැහැ කොහොමත්. තව කෙනෙක් කරනකොට තමයි මේක ගැන අගේ වැඩි වෙන්නේ. මේක නොකරන හින්දා තමයි හැමතැනම වෙලා තියෙන්නේ. මේක පැවැත්ම මේ මාමගේ තියෙනවා මේ ඉතාමත් විශාල තොරණක් බණ්ඩාරගම නේද මේ අවුරුද්දේ. ඒක ගැන පොඩ්ඩක් කියමු මාමේ. 2026 වෙසක් උත්සවය වෙනුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශ සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එකතු වෙලා මේ තොරණක් කරනවා. ඒකේ නිර්මාණාත්මක වගකීම ලැබිලා තියෙන මට මම ඒක කරනවා. ඒක මේ අඩි 50ක් උසයි. ඒක මීටත් වඩා විශාල ලොකු තොරණක්. විදුලි බූල 15000කට වඩා තියෙනවා. ඒකේ මීටත් වඩා තාක්ෂණය දියුණු කරලා තාක්ෂණය අතින් උපරිම කලාත්මකව නිර්මාණය කරලා තියෙන්නේ. මම කැමතියි ඉතින් අර ඒක දැන් මට තවත් ඒ වගේම තවත් ස්ථාන ලැබිලා තියෙනවා කරන්න. මට කරන්න සේවක ප්‍රශ්නේ තමයි ලොකුවටම තියෙන්නේ. ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඔබට තේරෙනවා මේම කලාව එන්නම අපාතරින් නැති වෙනවා. ඒකින්ද මේ කලාවත් එක්ක අත්වල් බැඳ ගන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනාම. මේ කලාවන් නැති වෙන්න අපි දෙන්න හොඳ නැහැ.